හරි අපි බලමු අද කොහොමද අපිට ලියුමක් වගේ දෙයක් එහෙම නැත්නම් පොතක තියෙන යම් කිසි දෙයක් අපිට සිංහලෙන් ටයිප් කරන්න අවශ්‍ය වුණොත් එහෙම අන්න ඒ දේ අපි කොහොමද සිංහලෙන් අපි වචන වලින් කියලා ඒ වචන ටික සිංහල අකුරු බවට හරි ලේසියෙන් පත් කරගන්නේ කොහොමද කියන දේ. මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මොකද අපිට යම් කිසි උපුටා ගැනීමක් තියෙයි නම් අපිට ඒ දේ අතින් වෙන වෙනම ටයිප් කරන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් අපි ළඟ ලියුමක් අපිට ටයිප් කරන්න අවශ්‍ය නම් අපිට ඒ දේ ඩ්‍රාෆ්ට් කරගෙන අපේ එහෙම නැත්නම් අපේ අදහස අපිට හරි ලේසියෙන් මේ ක්‍රමවේදය හරහා අපිට වචන බවට පරිවර්තනය කරලා අපිට වර්ඩ් ෆයිල් එකකට වගේ එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් වගේ හදන දෙයකට උනත් මේ විදිහේ මේ ක්‍රමය භාවිතා කිරීම අපිට හරි ලේසියෙන් සිදු කර හැකියි. ඒතකොට මම මුලින්ම Google Chrome open කර ගන්නවා. Google Chrome open කරගෙන අපිට පුළුවන් හෙලකුරු කියන වෙබ්සයිට් එක open කරගන්න. හරි. එතන මෙන්න මේ හෙලකුරු කියන වෙබ්සයිට් එක තමයි මම මෙතනදී භාවිතා කරන්නේ. මේකෙදී අපිට තියෙනවා මෙන්න මෙනු එකක්. මේ මෙනු එකෙන් අපි මෙතන keyboard කියන බටන් එක උඩ ක්ලික් කරනවා. හරි. එතන මෙන්න මේ keyboard කියන option එක තමයි අපි මේකට භාවිතා කරන්නේ. එතන මේ keyboard කියන එක අපි ක්ලික් කරාම හෙලකුරු keyboard කියලා මෙන්න මේ interface එකට අපිට ලැබෙනවා මේ interface එක. එතකොට මේකෙදි Unicode font සහ Legacy font කියලා අපිට කොටස් දෙකකින් තියෙනවා. එතකොට අපිට මේ Unicode font කියලා කියන්නේ දැන් අපි ඔයාලා කියන්නේ අර ඉස්කෝලේ පොත වගේ font ඒ font එක තමයි මේ Unicode font කියලා තියෙන්නේ. මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. අපිට පුළුවන් Unicode font එකක් මේ Legacy font වලට මෙතනදී හරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ පතේ වගේ font එකක් use කරලා අපි type කරගන්න දෙයක් අපිට දැන් ගොඩක් වෙලාවට office වලදී වගේ use කරන්නේ මේ ඉස්කෝලේ පත කියන font එකනේ. ඒක අපිට මෙතනින්ම අපිට copy paste කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔය උදාහරණයක් ගත්තොත් එහෙම DGL අරලිය ඔන්න ඔය වගේ FM බින්දුමති ඔය වගේ ෆොන්ට් වලට අපිට චේන්ජ් කරන්න ඕන නම් අපිට ඒ ක්‍රියාවලියත් මෙතනදී කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මුලින්ම බලමු කොහොමද Unicode ෆොන්ට් එකක් මෙතනදී ටයිප් කරගන්නේ voice typing පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපේ කටහඬ භාවිතා කරලා. එතන මේ දකුණු පැත්තේ තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එක අයිකන් එක. එතන මෙන්න මේ මයික්‍රොෆෝන් එක අයිකන් එක උඩ ක්ලික් කරලා තමයි අපිට අවශ්‍ය දේ මේකෙදි කියන්න නැත්තේ. මම මේ බටන් එක උඩ ක්ලික් කරලා මේ මයික්‍රොෆෝන් එක අයිකන් එක උඩ ක්ලික් කරලා මම මේ අවශ්‍ය දේ කියනවා. අන්තර්ජාලය යනු පරිගණක ජාල විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් ජාලාවක් කි. අන්තර්ජාලය හා සම්බන්ධ වී ඕනෑම විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳ තොරතුරු, පින්තූර, වීඩියෝ පට ආදී සම්පත් මගින් දැනුම පුළුල් කරගත හැකිය. අන්තර්ජාලයෙන් ලැබෙන සේවා අතර විද්‍යුත් තැපෑල, වීඩියෝ සම්මන්ත්‍රණ, ලෝක විසිරිවියමන, ගොනු හුවමාරුව, සෙවුම් යන්ත්‍ර පහසුකම, වීඩියෝ, ගීත, පින්තූර ආදිය භාගත කිරීම දැක්විය හැකිය. හරි අපිට මේ විදිහට දැන් ඔයාලට තේරෙන්න ඇති අපි මේක කරන්නේ කොහොමද කියලා. අපිට හරි ලේසි ක්‍රමවේදයක් තියෙන මේ මයික්‍රොෆෝන් එක උඩ ක්ලික් කරලා අපිට ඒ අවශ්‍ය දේවල් ටික මේ විදිහට කියන්නගෙන යන්න තියෙන. එතකොට අපිට දැන් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් Unicode font එකත්තේ මේ අකුරු ටික ටයිප් වෙලා තියෙන. ඒතර යම්කිසි පොඩි අඩුපාඩුවක් තිබ්බොත් අපිට මේක කියවලා අපිට ඒක මෙතනදී නිවැරදි කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ විදිහට. එතකොට අපිට මේ දේ කරලා ඉවරලා දැන් අපිට මේක Word file එකකට ගන්න ඕනේ නම් අපිට ලේසිම ක්‍රමවේදය තමයි මේ පහළ තියෙනවා මේ copy text කියලා. මේක clear කරන්න අවස්ථාව තියෙනවා මෙතනදිම clear කරලා නැවත අලුතින් type කරන්නත් voice typing දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය ඉස්කෝලේ පොත කියන font එකෙන් තමයි මෙතනදී type වෙන්නේ. ඒක ඒ විදිහටම අපිට අවශ්‍යයි නම් copy text කියන බටන් එක click කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් Word වගේ දෙයකට මේක අපි use කරනවා නම් මේ විදිහට Word software එක මම open කරගන්නවා. එතකොට මේකේ blank document එකක් අරගෙන මට පුළුවන් අපි ඒ type කරගත්ත දේ මේකට paste කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මේක අවශ්‍ය විදිහට හදාගෙන මේක save කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට PowerPoint එකකට වගේ අවශ්‍යයි නම් ඒකත් ඒ විදිහටම PowerPoint software එක open කරගෙන
මේකෙදි අපිට මේ PowerPoint එක දුනත් අපිට මේ දේ මේ විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපිට පුළුවන් ඔය විදිහට මේ හෙළකුරු පාවිච්චි කරලා voice typing යටතේ අපිට ටයිප් කරගත්ත දේවල් වෙනත් application software එකකට use කරන්න. දැන් මම අර කිව්වා තව මෙතනදී මෙන්න මේ legacy font උඩ ක්ලික් කරා නම් අපිට මෙතන දිනවා legacy font. ඒ කියන්නේ අපි දන්න FM බින්දුමති DR ලර්ලිය වගේ වෙනත් ආකාරයේ සිංහල font වලට මේක අපිට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ටික අපි copy කරලා ඉවරලා අපිට Word file එකකට මේ විදිහට paste කරන්න පුළුවන්. ඒතර මේ විදිහට එනවා. මේක අපි select කරලා අර මම කිව්ව FM බින්දුමති හරි මොකක් හරි මෙන්න මේ font එකකට change කරන්න තියෙනවා. ඒතර අපිට පුළුවන් බලා ගන්න සිංහලෙන් මේ විදිහට ඒ FM බින්දුමති වගේ font වලටත් මේක මෙතනදිම අපිට මේ හරවා ගැනීම හැකියාව තියෙනවා. ඒතර ඔය විදිහට තමයි හෙළකුරු කීබෝඩ් එක පාවිච්චි කරලා අපි හරි ලේසියෙන් අපිට තියෙන ටයිප් කරන්න තියෙන දෙයක් අපි voice typing පාවිච්චි කරලා අපි ටයිප් කරගන්නේ මේ voice typing යටතේ. මෙම වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වුණා නම් Next Gen Academy YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. තවත් වටිනා අධ්‍යාපනික වීඩියෝ සමගින් නැවත හමුවෙමු. ස්තුතියි.